ගුඩ් ආෆ්ටර්නූන් කොහමද කට්ටිය ඔක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද තව සුන්දර ව්ලොග් එකක් ඉන්නේ මේ ලස්සන වත්තත් එක්ක තියෙන හොටෙල් එකක්. මේක හොටෙල් එකක් කියනකට හොඳයි බුටික් රිසෝට් වගේ තියෙන පොඩි හොටෙල් එකයි තියෙන්නේ. රූම්ස් 6යි තියෙන්නේ මේ මුළු හොටෙල් එකටම. ඉතින් අද ඉතින් ආව දවස් දෙකක් මේ ඉන්න. මේක තමයි W15 Escape හංගම. ඉතින් මාර චිල් ස්පොට් එකක් මේ තියෙන්නේ. මේ ගහ ඔක්කොමත් එක්ක තියෙන්නේ මැද ඒරියා එක. මේ පැත්තෙන් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඒතර එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ලොකු හොටෙල් එකක් නෙමෙයි. වෙන පොඩි හොටෙල් එකක්. මේ පැත්තේ අපිට පොඩි චිලින් ස්පොට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද මෙතන චිලින් ස්පොට් එකක් තියෙනවා. ඒකත් එක්කම ඒකේ එහා පැත්තේ පූල් එකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මෙතන එන්ට්‍රන්ස් ලොබි එක රිසෙප්ෂන් එක ඔක්කොම මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා රූම්ස් ටික මේ තියෙන්නේ. මේ ටික ඔක්කොම රූම්ස් තියෙන්නේ. අපි ඉන්නේ මේ කොනේම රූම් එකේ. ඉතින් රූම් ටෝර් එකකුත් දාන්නම් බලන්න කොහමද කියලා. මේකේ රේට් එක උනේ අපිට ඩිස්කවුන්ට් එකත් එක්ක හම්බුනේ ස්පෙෂල් ඔෆර් එකක් යනවා 20000 වලට BB bed and breakfast රුපියල් 20000යි. ඉතින් ඒකින්න තමයි මේ ලොං වීකෙන්ඩ් එකේ එන්න ඕනි කියලා. ඉතින් තනක් අල්ලගෙන ඒවම ආවා. ඉතින් මේක තමයි ප්‍රොපර්ටි එක. මම ඔයාලන්ට vlogs අද කරන ඔක්කොම vlogs වල මම මේ තන ඔක්කොම පෙන්නන්න මොනාද තියෙන්නේ කියලා. ඒ වගේම මේ අපි රෑට මේකේ BB ඉඳ දවල් දැන් මුකුත් කෑවේ නෑ. මොනාරි පොඩි දෙයක් ගෙනාවා. ඒ ටික කනවා. රෑට අපි යනවා කායිහං හෝම කියලා තියෙන මෙතන ඉඳලා කිලෝමීටරයක් තියෙන පොඩි රෙස්ටෝ බාර් එකක් වගේ. සෝ ඒකට ගිහිල්ලා අපි පොඩි චිල් කරන්න පුළුවන් නම් සන්සෙට් එක මේක තියෙන ලෑන්ඩ් සයිඩ්. ඉතින් බීච් සයිඩ් එකට යනවා නම් පොඩි දුරක් ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් කායහංගමට හවස් වෙලා ගියොත් මං සන්සෙට් එකක් දාන්න. නැත්නම් රෑ වෙලා ඩිනර් වලට තමයි කායහංගමකට අපිට යන්න වෙන්නේ. ඉතින් ඒ ටික තමයි මේ vlog එකේ තියෙන්නේ. මේ vlog එක ගොඩක් ලොකු වෙන්නේ. එන පොඩි vlog එකක් වෙයි ගොඩක් වෙලාවට. එහෙනම් මං තව පොඩ්ඩකින් ඕගොල්ලන්ට රූම් ටෝර් එක පෙන්වන්නම්. එහෙනම් channel එකට අලුත් නම් subscribe පාරක් දාගෙන යන්න. අපි රූම් ටෝර් එකේදී සෙට් වෙමු. එහෙනම් ටග් ගාලා රූම් ටෝර් එකට යන්. ලොකු දේවල් මුකුත් නෑ. ටක් ගාලා මම ඉවර කරන්නම්. එහෙනම් මම කැමරා ගන්නම් හරව ගන්නම්. මේක තමයි එළියේ දොර. මේ දොරෙන් ඇතුළට ආවම මේ පැත්තේ තියෙනවා මේ ග්ලාස් එකයි ටේබල් එකයි චාය එකක් දීලා තියෙනවා. ඒක මගේ බඩු ටික ඔක්කොම තියෙනවා. මෙතන තියෙනවා ඇඳයි මේ ඩබල් බෙඩ් එකක් තමයි තියෙන්නේ. AC එකක් තියෙනවා. මෙතන අපිට ක්ලෝත් රැක් එකක් දීලා තියෙනවා. එමම ගියාම මේ පැත්තේ පොඩි රැක් එකක් වගේ හදලා තියෙනවා. අපිට ඇඳුම් ටික දාන්න පුළුවන්. මිනි බා එකක් තියෙනවා. මිනි බා එකේ නම් මුකුත් නැහැ. මේම ඇතුළට ආවම පඩි පෙළ බහින්න ඕනේ. බහලා ආවම තියෙනවා මේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකේ මේ තියෙන්නේ පොඩි චූටි ග්ලාස් එකක් තියෙනවා. මේක ඕපන් සිස්ටම් එකක් හදලා තියෙන. පිටිපස්සේ පොඩි කෝට් යඩ් වගේ එකක් තියෙනවා. ඒක වහලා තියෙන්නේ මේගොල්ලෝ. දැන් බලමු. හරි. කෝට් යඩ් එකක් තියෙන්නේ. මේ හැම මාවම අර පැත්තේ කොමඩ් එක තියෙනවා. මේ පැත්තේ ෂොප් ඒරියා එකක් තියෙනවා. මෙතන ෂැම්පෝ ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි සිම්පල් රූම් ටෝර් එක. මේකේ ෆෑන් එකක් තියෙනවා. AC එකක් තියෙනවා. එහෙනම් අපි රෑට සෙට් වෙමු. කායි වලට ගිහලා vlog එක කන්ටිනියු කරමු.
Good morning එහෙනම් අද සුන්දර දවස දෙවනි දවස ඉතින් අද 12න් පස්සේ අපි මෙතන චෙක් අවුට් වෙනවා මාරකාම මේ උදේ මම මෙතන ගාඩන් ඒරියා එකට ආගිය ගාඩන් ඒරියා එකට මේ තමයි ඉතින් හොටෙල් එකේ ඉන්නේ එච්චරයි ඉතින් හොටෙල් මේ මෙතන දාව මාරකාම සද්දයවත් නෙවෙයි ෆුල් කාම් ෆුල් චිල් එකේ ඉන්න පුළුවන් උදේ පාන්දර තාම හතාමාරයි වෙලාව ඉතින් පොඩ්ඩක් vlog එක පටන් අරගෙන වීඩියෝ එක කරමු කියලා ඉතින් ආවා. ඉතින් ඊයර මොකද උනේ කියන්නේ ඊයර අපි පාටි කරන්න ගියා කායි වලට කායි එක පට්ට ෆුල්. ඒකේ උඩත් පල්ලයක් ඒක යන්න තියෙන අස්සක වගේ මම ෆස්ට් ටයිම් මේ අහංගමක් ඉන්නේ. ඉතින් ඒ ඉන්දා මොකක්ද අපේ කායිවලට යන්න බැරි වුණා. ඊට පස්සේ අපි මර්මින් කියලා එතනම පොඩ්ඩක් එහා පැත්තේ තියෙනවා මර්මින් කියලා. ඉතින් මර්මින් ගිහිල්ලා මේ කාලා බීලා ඔක්කොම පොඩි ෆන් එකක් දාගෙන ආවා. මම කලින් වීඩියෝස් ටික දාලා ඇති ඔයගොල්ලන් බලන්න. මේ සෝ ඒකත් එක්කම ඉතින් අද දවසේ චෙක් අවුට් එක තියෙන්නේ 12ට. ඉතින් දැන් තාම 7:00යි මම මේගොල්ලන්ගෙන් බ්‍රෙක්ෆාස්ට් එකක් බෙඩ් බීබී ආවේ. ඉතින් බීබී ආපු ඉන්න මම ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් කිව්වා ඉන්දියාප්පලු තියෙන්නේ. අද කාලා බලමු කොහොමද කෑම ඒව ටික කියලා. ඔයගොල්ලෝ වෙනවනම් ඉන්න පුළුවන්. මේ මම ලොකේෂන්ස් ඔක්කොම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩ්ඩක් බලා ගන්න. මේ දවස්වල ඔෆර්ස් තියෙනවා because මේක රෙනොවේට් කරන්න යනවා. රෙනොවේට් කරන්න කලින් මේ ඒගොල්ලන් කට්ටිය මේ සීසන් ඉන්න ඉතින් ඔෆර් වලට දෙන්නේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් වලට දෙන්නේ. ඉතින් අපිට අම්මුනේ 20000යි BB. ඒක හොඳයි කියලා ඇහුවත් හොඳයි. රූම්ස් එහෙම හොඳයි. ප්‍රයිවසි පැත්ත ඔක්කොම හොඳයි. සේෆ්ටි කිසිම අවුලක් නැහැ. මෙතන මැනේජර් කෙනෙක් ඉන්නවා. එයා ඔක්කොම දේවල් ටික බලා ගන්නවා. අනිත් එක ප්‍රොපර්ටි එකේ ඉතින් එහෙම ඇත්තටම කියනවා නිකන් අපි විතරයි ඉන්නා වගේ මුළු පැත්ත පළාතටම ඊයේ ෆොරිනර්ස්ලා දෙන්නෙක් විතර පොඩි ඩ්‍රින්ක් එකක් දාලා හිටියා. ශ්‍රී ලංකන් කට්ටිය දෙතුන් දෙනෙක් හිටියා. සෝ ඒ ඉඳලා ඉතින් අවුලක් නැහැ. ඉතින් අපේම තනක් වගේ තමයි මේ දැන් පිටිපස්සේ පේනවා මෙතන පොඩි ඒරියා එකක් තියෙනවා. ඔයගලන්ට වාඩිලා කන්න බොන්න ඔක්කොම පුළුවන්. පොඩි ඩ්‍රින්ක් එකක් දානවා නම් හරි එතන පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම ඇරේන්ජ් කරලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පූල් එක තියෙනවා. පූල් එක අතරේ පූල් එකේ පින්තූරයක් දාන්න වීඩියෝ එකක් දාන්න පූල් එකේ ගාව බලන්න. එතනත් අර පොඩි ඒරියා එකක් තියෙනවා. සන්සෙට් එක බලන්න පුළුවන්. ඊයේ සන්සෙට් එක හරියට තිබුණේ නැහැ. මම ඔයාලට ෆොටෝස් දාන්න සන්සෙට් එක ගත්ත මේක මෙතන එහා පැත්තේම දාන්න. මේක සන්සෙට් එක භාගය යනකොට සන්සෙට් ඉවරයි. ඒ කියන්නේ පල්ලෙහාටම ආවනේ ඒ ක්ලවුඩ්ස් ඉඳ කියන බලාකුළු සීන් ඉඳ පොඩ්ඩක් ඊයේ රෑ කළු කරලා තිබ්බේ. ඉතින් ඒ ඉඳ මේ හරියට තිබුණේ. බට් ඉතින් ඕවරෝල් මම කියනවා මෙතන මේ අවුලකුත් නෑ. ඕන දෙයක් කරගන්න පුළුවන්. ආවොත් ඔයගොල්ලන් එනවනම් ආයෙත් එන්න ඕනේ. ජූන් ජුලයි වලින් පස්සේ මෙතන මේක රෙනොවේට් කරලා සර්ෆ් බාර් එකක් කරන්න යන්නේ. ඉතින් සර්ෆින් වලට ෆොරිනර්ස්ලා හැවිලා ඉතලා කන්න බොන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. සෝ ඒක මේක ගොඩක් වෙලාවට පාටි ස්පොට් එකක් වෙයි ඉස්සරහට. ඉතින් මේක තමයි අපි ඉන්න වීව් එක. මාර ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මේ හරි කාම් බියුටික් පැත්ත මම ගියේ තියෙන එක රැන්ක් වලට ඉතින් අර කොහොමද ගියේ තියෙන සිටි හොටෙල්ස් බුටික් හොටෙල්ස් හැබැයි මේක මාර කාම්. මේ කිසිම සද්දයක් නැහැ. පරවියන්ගේ සද්ද ඒ වැඩි එකතු තියෙන. ඉතින් හරි වැඩි කතා කරාද වගේ එනම් මේ කොෆි එක එනවා. කොෆි එක දාලා බ්‍රෙක්ෆාස්ට් වලට සෙට් වෙමු. උදේ පුළුවන් නම් මම ගියේ හවස පූල් එක බැස්සම මේවා වීඩියෝ කරේ. මේ හදත් පූල් එකට බහින් තව පොඩ්ඩකින් පූල් එකට බහලා අපි යම් දවල්ට ක්‍රමයක වෙනකම් මේ ව්ලොග් එකේ තියෙයි. ඊට පස්සේ අපි ගෙදර යනවා. බයි බයි.
ඔයගොල්ලන්ට පේනවද නැද්ද මේ බීච් එක පේන මෙතන බීච් එක තියෙනවා සන්සෙට් එක ඊයේ මෙතන තිබ්බේ මට ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා හැබැයි සන්සෙට් එක තියෙන මම පෙන්වෙන්නේ මෙතන ෆොටෝ එකක් දාන්නම් මේ පූල් එකේ එක්කම මෙතන මේ එකේ මේවත් පොද එක තැන්ව ඉන්න පුළන් මේක දාර මිට්ටසේම දාලා දෙනවා එකට ඔබගන්න එන කටේ වාඩියලා ඉන්න උනම් මෙතන මීඩිය කටේ සෙට්ලා හිටිය සෙට් එක මෙතන ඉන්න පුළුවන් ආම ඒගොල්ලන් උදේ ටීවී කරනවා විතරයි තමයි ඔක්කොම ටීවී කරන්නේ සෝ මෙතන තමයි මෙතන ඉඳලා බලනකොට බීච් එක